රංගන ශිල්පී ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සහ දේශානි නෙහාරා පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණ පෙම්වතුන් ඉවරක් වුණා. ඒ ඔවුන් දෙදෙනාගේ වයස් පරතරය හේතුවෙන්. නමුත් ඊයේ රාත්‍රී දේශානි හදිසියෙම ඔවුන්ගේ සම්බන්ධය නතර කර බවට සිය සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කර තිබුණා. උපුටා ගැනීම. සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ වෙස් වලාගෙන. ඇත්ත කතාව හංගගෙන. ආදරේ කිය රඟපාගෙන අවංක හිත් එක්ක සෙල්ලම් කරන එක ඇත්තනම් මං ඒ වගේ මිනිසුන්ට කියන්න ඕන නම දන්නේ නෑ. හැබැයි මට ඒ වගේ අය මිනිස්සු කියන්නම් හිතන්න අමාරුයි. මගේ ජීවිතේ එක් කාලසීමාවකදී මටත් ඒ වගේ ආත්මයක් හමු වුණා. නොසැහෙන්න ආදරේ කරා. විශ්වාස කරා. මගේ ජීවිතේ වටිනාම කියන දේවල් මට කැප කරන්න සිද්ධ වුණා. ඔව් හැමෝම මට බැන්නා. මාව විවේචනය කරා. මට දොස් කිව්වා. මගේ දෙමාපියන්ට දොස් කිව්වා. ඒ වගේම මට හොඳත් කිව්වා. අවවාද දුන්නා. මන් දන්න නොදුරන ගොඩක් මිනිස්සු මට කතා කරා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මොනමහරි හේතුවකට වුණත් ඇත්ත පෙන්නන්න ගොඩක් උත්සාහ කරාට. අපි කවුරුත් අවංකව ආදරය කරද්දී අන්ධ වෙනවනේ. මටත් උනේ ඒකයි. ඒ වගේ මිනිස්සුන්ට කොච්චර අපි වටිනාකමක් ආදරයක් ගෞරවයක් දුන්නත් මනුස්සකමත් ගෑවිලවත් නැති එවුන් වගේ හැසිරෙන්න පවසද කියන්න මන් දන්නේ නෑ. අවංකව ආදරයක් ලැබෙද්දි අඩුම ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන්වත් වටිනකමක් දෙන්නේ නැතිව තිරිසන් වගේ තමන්ගේ ගැහණිය ළඟින් ඉද්දිත් කුමන හෝ අරමුණකට වෙනත් ගැහණු හොයාගෙන යන්නේ උන්ගේ තියෙන අඩු මානසිකත්වය නිසාද නැත්නම් එක හිතක් මත නැහෙන්න වගකීම් ගන්න බැඳීම් වලට ගෞරවයක් දෙන්න බැරි තරම් පහත් දුර්වල පෞරුෂත්වයක් තියෙන නිසාද නැත්නම් කොච්චර වුණත් කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැති නිසා වෙන්නත් ඇති නේද? මම මෙහෙම පෝස්ට් එකක් දාන පළවෙනි වතාව. ඔව් මේක මගේ පෞද්ගලික කාරණයක් සම්බන්ධව තමයි. හැබැයි මේක මුළු රටක් කතා වුණ සෝෂල් මීඩියා වල දවස් ගණන් මාස ගණන් කතා කරපු දෙයක්. ඒ නිසා මෙහෙම පෝස්ට් එකක් දාන්න හේතුව. මොකද මෙතනින් පස්සෙවත් අනවශ්‍ය ප්‍රශ්න අහන්න හිතන් ඉන්න අයට මං හිතනවා දැන් යම්කිසි දැනුවත් වීමක් ඇති කියලා. මේ සම්බන්ධයෙන් මට මිනිස්සු බැන්නත් නැවත විවේචනය කරත් මේක තමයි ඇත්ත. ඉතින් බොහෝ වේදනාත්මක කාලවකවානුවකට පසු මම තේරුම් ගත් එකම දේ අපි ආදරය කරන්න ඕන, කැපවෙන්න ඕන තමන්ට කියලා ආත්මගරුත්වයක් තියෙන මිනිහෙක්ට විතරයි කියලා. Thanks for everything ඉසුරු ලොකු හෙට්ටිආරච්චි. උපුටා ගැනීම අවසන්. මෙවැනි ගොසිප්ස් ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.